ගොඩක් ආදරයෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ තාරූස් බ්ලිස්ෆුල් ජර්නීස් YouTube channel එකට. ඉතින් ඔයාලට කොහොමද? අපිට නම් පහුගිය ටිකේම අසනීප තිබුණා. ඒ නිසා තමයි මට වීඩියෝ එකක්වත් කරගන්න බැරි වුණේ. අඩුම තරමේ අවුරුද්දට වීඩියෝ කරගත්ත ටිකවත් අලුත් අවුරුද්ද දවසේ ඒ ටිකවත් මට එඩිට් කරගන්න උනේ නැහැ. ඒ නිසා මම හිතුවා පහුගිය දවසක අපි දියත ගිය වීඩියෝ එක ඉක්මනටම දාන්න ඕනි කියලා. අපි දියත ගියේ පහුගිය සෙනසුරාදා දවසේ. ඉතින් එදත් මේ වගේ ලස්සන මල් වර්ග එතන විකුණන්න තිබුණා. මම දන්න තරමින් මේ මල් පැල විකුණන්න තියෙන්නේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන දවස් තුනේ විතරයි. ඉතින් ඔයාලටත් මේ දවස් තුනෙන් එකක ගියොත් මේ වගේ ලස්සන බලලා ඔයාට ඕනි පැලයක් මිලට ගන්න පුළුවන්. හැබැයි අපි ගිය දවසේ මල් පැලවල පොඩි අඩුවක් මම දැක්කා. මොකද මීට කලින් යන දවස්වල මීට වඩා ලස්සන මල් ගොඩාක් මෙතන තිබුණා. ඒත් අවුරුදු මාසේ නිසා කට්ටිය අඩුද දන්නෙත් නෑ. ඒතර මල් පැල පොඩ්ඩක් අඩුයි කියලා තමයි මට දැනුනේ. මෙන්න මේ වගේ එක විදිය ලස්සන මැටි භාණ්ඩ, මේ ලස්සන කුරුළු කූඩු, ඒ හැම දෙයක්ම මෙතනට ගියොත් ඔයාලට ගන්න පුළුවන්. බලන්නකො මේ රෝස මලේ ලස්සන, හරිම ලස්සනයි නේද? මේ ලස්සන මල් දකිනකොට, මේ ලස්සන මල් එක ජීවත් වෙනකොට මාව නිකම් වෙන ලෝකයකට අරන් ගිහලා අතෑරියා වගේ හැඟීමක් තමයි මට නම් දැනෙන්නේ. ඒ ලෝකෙන් මේ ලෝකෙට ආපහු එන්න මට ගොඩාක් වෙලා යනවා. එන්න හිත දෙන්නෙම නැහැ. ඒ තරමටම මං ඒ මල් ලෝකේ අතරමං වෙලා. දියත ගිය දවසේ තස්බර් ළඟට ඇවිල්ලා දැන් මල් බැලුවා ඇති දැන් යමු නේද කියලා අහනකොට තමයි මම මේ ලෝකේ පියවිසියට ආවේ. එතකම්ම මල් ලෝකේ අතරමං වෙලා තමයි මම හිටියේ. ගෑනුණු අපි හැමෝම මම වගේම ඇති. කවුද ඉතින් ලස්සන මල් වලට අකමැති? එහෙම කෙනෙක් ඉතින් මේ තුන් ලෝකෙන්වත් හොයාගන්න නම් බෑ. මල් බලලා ඉවර වෙනකොට අපි තුන් දෙනාටම හොඳටම බඩගිනි. ඉතින් අපි කතා වුණා අද දියත ස්ටේෂන් එකෙන්ම දවල්ට කෑම කාලා ගෙදර යනවා කියලා. දියත ස්ටේෂන් කියන්නේ දියතට එන කට්ටියට කෑම කන්න තියෙන රෙස්ටොරන්ට් එකක්. මෙතන ස්ටේෂන් රේල්වේ ස්ටේෂන් එකක් වගේ තමයි හදලා තියෙන්නේ. රෙස්ටොරන්ට් එකත් පරණ කෝච්චි පෙට්ටි දාලා කෝච්චියක් විදියට තමයි හදලා තියෙන්නේ. මේ රෙස්ටොරන්ට් එක ඔයාලට ඔය ඈතින් පේන්නේ දියත ස්ටේෂන් එක. මේක දියවන්නා වැවෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ. මේකට යන්න දියතේ ඉඳලා බෝට් සර්විස් එකක් තියෙනවා. වෝටර්සේජ් හොටෙල් එකෙන් දාපු බෝට් සර්විස් එක උදේ 11:30න් පස්සේ තමයි පටන් ගන්නෙ. එගොඩ මෙගොඩ යන්න දෙකටම එක කෙනෙක්ගෙන් රුපියල් 50ක මුදලක් අය කරනවා. ඉතින් දැන් අපි බෝට්ටුවේ නැගලා එහා පැත්තට යන්න තමයි හදන්නේ. මේ බලන්න රේල්වේ ස්ටේෂන් එකක වගේම ඒ විදිහටම බෝඩ් ගහලා මේ තියෙන්නේ කෝච්චිය. මේ කෝච්චි පෙට්ටිය ඇතුලේ තමයි රෙස්ටොරන්ට් තියෙන්නේ. මෙතන අපිට ඕන විදිහට එක කෑම වර්ග තියෙනවා. මෙනු එකක් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒකෙන් බලලා අපිට ඕඩර් කරන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි රෙස්ටොරන්ට් එක ඇතුලේ තියෙන්නේ. පරණ කෝච්චි පෙට්ටියක් ලස්සනට හදලා. මේක ඇතුලේ AC කරලා හරිම ලස්සන විදියට මේක වෝටර්සේජ් හොටෙල් එකෙන් පවත්වාගෙන යනවා. අපි ගිය දවසේ නම් ගොඩක් සෙනග හිටියේ නැහැ. 3-4 දිනක් තමයි හිටියේ. ඒත් අපි යන්න ලං වෙනකොට කාලේ ඉවර වෙලා යන්න ලං වෙනකොට නම් කීප දෙනෙක් එනවා දැක්කා. අපි ලන්ච් එකට ඕඩර් කළේ සීෆුඩ් මික්ස් රයිස්. මේ එක ප්ලේට් එකක් රුපියල් 1800ක මුදලක් වුණා. මේ කෑම එක නම් ඇත්තටම පුදුම රසක් තමයි තිබුණේ. ලන්ච් අරගෙන අපි ආපහු ඒ ගිය බෝට් එකෙන්ම මේ පැත්තට ඇවිල්ලා පුතාට හංසයෝ පදින්න ඕන කිව්වා. දැන් අපි මේ පැත්තට යන ගමන්
ඇත්තටම මේ පරිසරය දකිනකොට මේ කොළඹද කියලාත් හිතාගන්න බෑ. ඒ තරම් හරිම ලස්සන පරිසරයක් තමයි මේ දියතේ තියෙන්නේ. දැන් වෙලාව හවස 2:30 වගේ ඇති, මට හරියටම මතක නැහැ. මේ වෙද්දි මට නම් හොඳටම මහන්සි. හංස බෝට්ටු පදිනවා තියා පාන් කියා ගන්නවත් බැරි සයිස් එක තමයි මම හිටියේ. ඒත් දරුවෝ වෙනුවෙන් ඔවුන් කරන ඉල්ලීම් දෙමව්පියන් විදියට අපිට අහක දාන්න බෑනේ. ඒ නිසා කොච්චර අමාරුකම් මැද්දේ වුණත්, දුෂ්කරතා මැද්දේ වුණත් ඒ දේවල් වලට දරුවෝ වෙනුවෙන්, එයාලගේ සතුට වෙනුවෙන් අපිට එකඟ වෙන්න වෙනවා. මොකද මේ ලෝකේ දරුවෝ තරම් සම්පතක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට වෙන නැති නිසා. දියතේ ගිහිල්ලා මෙන්න මේ ලස්සන පෙති ගොඩාක් තියෙන මානෙල් මල් පැලය මම මිලට ගත්තා. මේක රුපියල් 850ක මුදලක් වුණා. ඉතින් අද වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් ආස වෙයි කියලා හිතනවා. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ඔයාලව බලන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම ආදරයෙන් සතුටින් පරිස්සමින් ඉන්න.